හෙලෝ හෙලෝ සුගත් මම මේ එන ගමන් අනේ පැය භාගයක් විතර පරක්කු වුණා මං ඉක්මනට එන්නම් හෙලෝ සුගත් මොන මල විකාරයක්ද මම මෙතනට ඇවිල්ලා පැය භාගයකටත් වැඩි හෙලෝ හෙලෝ සුගත් මං ටක් ගාලා ෆෝන් එකට කොච්චර කතා කරත් ඇහෙන්නේ නැහනේ හෙලෝ මේ මිනිහට පැය භාගයක් ඉවසන්න බෑ මීහරකා අලව් වදේ අරන් වද දෙන යකෝ පැය භාගයක් ඉවසපන්කෝ මීහරකා හෙලෝ 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 ඔව් මම මේ හරකනේ තමුසේ බස් එකේම යනවා මම යනවා ගෙදර මේක නම් ෆෝන් එකක් නෙමෙයි මගේ පරණ හතුරෙක් මැරිලා ඉපදෙලාද කොහෙද අච්චර හොඳට කතා කරා මොකවත් ඇහුන්නේ මම බැනපු ටික විතරක් ඇහුණා ෂෝ දැන් ඉතින් ෆෝන් එකත් ඔෆ් කළා දැන් ඉතින් මම බස් එකේ යන්න එපයි මේ දැන් පන්ති ඉවරයිනේ අද අපේ ගෙදර යන්ද හවස් වෙලා එන්න පුළුවන් නේ අපේ අම්මා ගෙවල් වල යන්න දෙන්නේ නෑ අනේ හැබැයි කෝල් එකක් දීලා බොරුවක් කිව්වොත් නම් මට ඔයාලා ගෙදර එන්න පුළුවන් ඉන්නකෝ බලන්න හෙලෝ මොකද අම්මේ මේ අද පොඩ්ඩක් හවස් වෙනකන් පන්ති ඉවර වෙලා තාම ගෙදර එන්නේ නැද්ද හෙලෝ අම්මේ මේ අද පොඩ්ඩක් හවස් වෙනකන් පන්ති ඇහෙන්නේ නෑ බං මේ මල දාන්නේ අම්මට කොහොම හරි බොරුවක් කියලා යන් අපි එහෙ යන් ඇහෙන්නේ නෑනේ සිග්නල් නෑනේ අම්මේ හෙලෝ අම්මේ මේ හෙලෝ සිග්නල් නැද්ද කොහෙද අප්පා මේ අම්මේ අද හවස් වෙනකම් පන්ති මං එනකොට ටිකක් රෑ වෙයි මට දැන් ඇහුණා අම්මට බොරුවක් කියන්න ඕනි කිව්ව නේද හෙලෝ අම්මේ අම්මේ මං දැන් එන්නම් හරි බුත්සන්නයි මේක නම් ෆෝන් එකක් නෙවෙයි මගේ පරණ හතුරෙක් මැරිලා ෆෝන් එකක් වෙලා ඉපදිලා අනේ මං හොඳට කතා කරන්නේ කිසිම දෙයක් ඇහෙන්නේ නැහැ මං බොරුවක් කිව්වොත් ඒක විතරයි ඇහෙන්නේ අයියෝ හෙලෝ සර් ඔව් සර් මම නයනා කතා කරන්නේ සර් මේ හෙලෝ සර් මට පොඩ්ඩක් සනීප නෑ වගේ සර් ඔව් හෙලෝ ඇහෙන්නේ අම්මා මේනා කියයි කන් ඇහෙන්නේ නෑනේ අර සෙක්‍රටරි ටානියා කතා කරා හෙලෝ කියලා හොඳට කන් ඇහි මීහරකා යකෝ මේ බොරු අසනීපයක් කියලාත් අපිට නිවාඩුවක් ගන්න බැරි හැටි මීහරකා ඔයිට වැඩි හොඳයි බූරුවෙක්ගේ ඔෆිස් එකේ වැඩ කරා නම් හෙලෝ සර් අනේ සර් මට පොඩ්ඩක් සනීප නෑ සර් මට මේ අද නිවාඩුවක් ගන්න පුළුවන්ද මොකද්ද තමුසේ කිව්වේ බොරු අසනීපයක් කළා නිවාඩුවක් ගන්න තමුසේ මං අස් කළා දානවා අද වැට්ටාවේ නැත්තම් සෙක්‍රටරි ටානියයි මගේයි කැත කතා පතුරවන්නේ එහෙනම් තමුන් තමයි අද එනකො ඔෆිස් එකට මම බලා ගන්න ඔව් මට අසනීපයක් නෑ සර් මට එන්න පුළුවන් ඔව් මං එන්නම් සර්